අද අපි සූදානම් වෙන්නේ සිරසේ නිවුස් ඉංග්‍රීසි වලින් ගිය එක බලන්න සහ සාකච්ඡා කරන්න. අපි කොටසින් කොටස යමු. It's the 23rd of June 2025. This is a brand new edition of News First's Primetime News. First up, it's the 23rd of June 2025. It's the 23rd of June. කවදද දිනේ? ජූනි 23 ලු 2025 2025. It's the 23rd of June 2025. අනේ ඊට පස්සේ මොකද කිව්වේ? This is a brand new edition of News First's Primetime News. දැන් කිව්වේ This is the brand new edition of News First Prime Time News. මම ඔගේ පැහැදිලිව කිව්වේ නෑ යා උච්චාරණය වෙගෙන් කරන්න ගියා. This is ඒ කියන්නේ මේ තියෙන්නේ මොකද? The brand new edition. Brand new අලුත්ම. Edition කියන්නේ අලුතෙන් edit කරපු එක. සංස්කරණය. මේ තියෙන අලුත්ම සංස්කරණය කොහොමද? This is the brand new edition of මොකේද? News First Prime Time News. News First Prime Time News වල brand new අලුත්ම සංස්කරණය තමයි මේ තියෙන්නේ. මේ දැන් ටිකට කලින් උණු පිට සංස්කරණය කරපු තමයි දෙන්න යන්නේ කියලා කිව්වේ. හරි. It's the 23rd of June 2025. This is a brand new edition of News First's Primetime News. හරි. ඊට පස්සේ first up is a look at your headlines for tonight. මම මේක අර ගිය සැරේත් අපි කතා කරා එකක ඒක නොලැබිච්ච අයට මම දෙන්නම් මුල් ප්‍රවෘත්ති වල හැමදාම මුලට කියන ටිකක් තියෙනවා. ඒ ටික තියෙන එක මම නොලැබිච්ච අයට වීඩියෝ එක දෙන්නම් ඈ. මේ කෙල්ල කියනවා මේම first up. මොකද first up කියන්නේ? first up කියන්නේ මුලින්ම කියන එක. first up කියන්නේ මොකද? මුලින්ම ඈ. first up is a look. මුලින්ම තියෙන්නේ බලන්න. first up is a look at මොනවද හද? at කියන්නේ දිහා කියන එක, දේශ කියන එක. දැන් ඔය මේ නිවුස් අස්සේ අපිට මේ කතා කරන්නට ඕන වෙන වචන කොටස් ඔක්කොම තියෙනවා. ගොඩාක් තියෙනවා. ඒවල ගන්න. first up කියන්නේ මුලින්ම කියන එක. first up is a look කියන්නේ මොකද? මුලින්ම තියෙන්නේ බලන්න. ඊට පස්සේ මෙයාගෙන first up is a look at කියලා. at කියන්නේ දේශ කියන එක. මොකද at කියන්නේ දේශ. මොකක්ද දිහාද බලන්නේ? ඔයාලගේ headlines for tonight. මුලින්ම තියෙන්නේ අද රාත්‍රියේ ඔබගේ headlines දෙස බැලීමක්. මුලින්ම අපි අදට නියමිත ශීර්ෂ පාඨ දෙස බලමු කියලා කියනවාද? ඒකයි මේ කිව්වේ. කොහොමද කිව්වේ? First up is a look at your headlines for tonight. අහලා බලමු. Time News. First up is a look at your headlines for tonight. දැන් මේවත් එක්ක අපි ලෑස්ති වෙන්නේ නිවුස් බලන්න පුරුද්දක් කරගන්න. හැමදාම YouTube වලින් හරි කමන්නේ සිරසේ හරි වෙනක හරි ඉංග්‍රීසි නිවුස් අනිවාර්යෙන් බලන්න. හරි. ඊට පස්සේ මොකද කියන්නේ? හරි. Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. ඒ මොකද කියන්නේ? දැන් මේකේ subtitles තියෙනවා. Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. එයා කියාගෙන ගියා අපි දැන් අල්ලගන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මොනවද මේ වචන තේරුම? possible කියන්නේ සිදුවිය හැකි කියන එකයි. මොකද possible කියන්නේ සිදුවිය හැකි. ඔය කියන්නේ ඒක possible එකත් ඒක වෙන්න පුළුවන් කියන එකයි. එතකොට possible closure කියන්නේ දැන් අපිට close කියන්නේ වහනවා කියන එක ක්‍රියාපදයක්. close කියන්නේ මොකද වහනවා. හැබැයි closer කියන්නේ වැසීම, වසා දැමීම. එතකොට possible closure කියන්නේ සිදුවිය හැකි වසා දැමීම. තාම වහලා නැහැ. වසා දැමීමක් සිදුවිය හැකිලු. දැන් මේ ඊයේ නිවුස් hot news. අද ඒ වනේ ඊයේ. possible closure of the Strait of Hormuz. මේක තමයි අපි දන්නවා මේ Pork Strait තියෙන අපේ රට ළඟ. Pork සමුද්‍ර සංධිය. Strait කියන්නේ සමුද්‍ර සංධියට. සමුද්‍ර සංධියක් දන්නවනේ. එහෙනම් Strait of Hormuz කියන්නේ මේ ඉරානයේ පහලින් ඒත් එක්කම තියෙන
නැව් ගොඩාක් තෙල් නැව් ගොඩාක් යන මේ සමුද්‍ර සංධියක්. පටු මුහුදු තීරයක්. මොකද දෙයක් අපිට. ඕක වැවුවොත් මේ විනාශය. ඕක වහනවා කියලා කොන ඉරානකාරයෝ දන්නවනේ. ඕක වහනවා කොහොම. ලෝකෙටම බලපාන එතකොට. මේ කියන්නේ මෙයා කියනවා possible closure of the Strait of Hormuz. ඒක හෝමස් සමුද්‍ර සංධිය වසා දැමීමේ හැකියාව. තාම වහන්නේ. එම් සිදු විය හැකියි කියන එක කියන්නේ. Risks disrupting 20% of the world's oil supply. මොකද risk කියලා කියන්නේ? risk කියලා කියන්නේ අවදානමක හෙලනවා කියන එකයි. මොකද risk කියන්නේ? අවදානමක හෙලනවා. මේ හෝමස් සමුද්‍ර සංධිය වසා දැමීම මොකක්ද අවදානම ප්‍රයෝජන දන්නේ නේද? අහලා බලමු. Possible closure of the Strait of Hormuz risks. එකෙන් අවදානමකට දානවලු disrupt කියලා කියන්නේ බිඳ වැටෙනවා කියන එකයි. අඩාල වෙනවා බිඳ වැටෙනවා කියන එකයි disrupt කියලා කියන්නේ. තේරෙනවද? මොකද්ද disrupt කියන්නේ? disrupt අඩාල වෙනවා බිඳ වැටෙනවා. මේ වචන අපි ගොඩක් අහලා පුරුදු වෙලා තියෙනවා. දැන් මේ අරක වසා දැමීමෙන් අවදානමකට ලැබෙන්නේ මොකද්ද? අවදානම වලදී disrupting කඩා වැටීමක් 20% of the world's oil supply. ලෝකේ තෙල් සැපයුමින් world's oil supply එකෙන් 20% අඩාල වෙනවලු. ඔය ඉදිරියේ සිදුවිය හැකි ඔය හෝමස් සමුද්‍ර සංධිය වසා දැමීමෙන්. ඊට පස්සේ ගොඩක් ಜಾති සිද්ධ වුණා. නේද? හැබැයි මේ ඊයේ ප්‍රවෘත්තිනේ. මොකද කිව්වේ? Possible close of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. අර බලන්න. Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. දැන් අහක බලන්න. Now look the other side. එක්ක අහක බලන්න නැත්නම් මේ ස්ක්‍රීන් එක දාන්න අකුරු දිහා බලන්නේ නැතුව. තේරුම් ගන්න. Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. තේරුණා නේද? හරි. ඊට පස්සේ No obstruction to Sri Lanka's oil supply, assures CPC. එමණි. No obstruction to Sri Lanka's oil supply assures CPC. No කියන්නේ නෑ කියන එක. No කියන්නේ නෑ. Obstruction කියන්නේ බාධාවක්. What is the meaning of obstruction? Obstruction බාධාව. So no obstruction කියන්නේ බාධාවක් නෑ. මොකේද? No obstruction to Sri Lanka's oil supply. ශ්‍රී ලංකාවේ තෙල් සැපයුමට බාධාවක් නෑ. දැන් අර මේ සමුද්‍ර සංධි වහනවා යුද්ධ කරනවා තෙල් ආකර ගිනි ගන්න ගේස් ගොඩයි. හැබැයි මෙයා කියනවා no obstruction to Sri Lanka's oil supply. No obstruction to Sri Lanka's oil supply. Assures CPC. Assures CPC. Assure කියන්නේ තහවුරු කරනවා කියන එක. මොකද assure කියන්නේ? තහවුරු කරනවා CPC සිලෝන් පෙට්‍රෝල් මේ CPC එක නැත්නම් ලංකාවට තෙල් සපයන ප්‍රධාන ආයතනයෙන් තහවුරු කරලා තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකාවට වෙහි තෙල් සැපයුමට බාධාවක් නැහැ කියලා. බය වෙන්න එපා පෝලිං වල යන්න එපා එහෙනම්. Hormuz risks Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. No obstruction to Sri Lanka's oil supply, assures CPC. Let's continue. UN Security Council meets as push for ceasefire in the Middle East intensifies. UN United Nations නේද? එක්සත් ජාතීන්ගේ UN කියන්නේ එක්සත් ජාතීන්ගේ
එක්සත් ජාතික පක්ෂයම නෙමෙයි. එක්සත් ජාතීන්ගේ United Nations Security Council ආරක්ෂක කවුන්සිලය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය UN Security Council. මේ කියන වචන වලට සිංහල තේරුමකට සමාන කරලා තේරුම් මතක තියාගන්න ඕනේ නෑ. අදහස විතරක් ගන්න. අදහස විතරයි. භාෂාවෙන් ගන්න අදහස විතරයි. සිංහල වචනේ මම ඉතින් කියන්න ඕනේ හින්දා කියන අදහස් දෙන්න වෙන වචනයක් මට නෑනේ. නැත්නම් ලැන්ග්වේජ් එක මැදට සිංහල දාගන්න බෑ. හරි. UN Security Council meets. එයාලා මොකද වෙන්නේ? මුණ ගැහිලා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ මුණ ගැහිලා. UN Security Council meets as push for ceasefire. As push for ceasefire. As කියන්නේ ලෙස, push කියන්නේ තල්ලුවක් උදව්වක්, for කියන්නේ සඳහා, ceasefire සටන් විරාමය. සටන් විරාමයේ ceasefire. එහෙනම් මේ මොකක්ද කියන්නේ? UN Security Council meets as push for ceasefire. එක්සත් ජාතීන්ගේ Security Council එක මුණ ගැසෙනවා සටන් විරාමයට උදව්වක් ලෙස. සටන් විරාමයට උදව්වක් තල්ලුවක් වෙන විදිහට තමයි ඒක මුණ ගැහෙන්නේ. In the Middle East intensifies. තාම දිගයි වාක්‍යය. මේ ceasefire එකට උදව්වක් වශයෙන් මුණ ගැහෙන ආරක්ෂක කවුන්සිලය in the Middle East කොහෙද මුණ ගැහෙන්නේ? මැද පෙරදිග. The Middle East intensifies. Intensify කියලා කියන්නේ දැඩි කරනවා කියන එකයි. Okay? What is the meaning of intensify? Intensify දැඩි කරනවා. එහෙනම් සටන් විරාමයට සපෝට් එකක් විදියට මුණ ගැහෙන Security Council එක මේක දැඩි කරනවා. ඒ ගාලා ක්‍රියාමාර්ග දැඩි කරනවා කියලා කියන්නේ. Meets as push. UN Security Council meets as push for ceasefire in the Middle East intensifies. UN Security Council meets as push for ceasefire in the Middle East intensifies. UN High Commissioner for Human Rights Volker Turk arrives in Sri Lanka. What is that? UN High Commissioner. United Nations like High Commissioner, මහා කොමසාරිස් for Human Rights. මොකද මානව හිමිකම් පිළිබඳව මහා කොමසාරිස්. ඒක නම තමයි Volker Turk. කවුද නම? Volker Turk කියන මහත්තයා. Arrives in Sri Lanka. Arrives in Sri Lanka. Arrive කියන්නේ පැමිණෙනවා කියන එකයි. මොකද arrive කියන්නේ පැමිණෙනවා. Arrive සමගම රටකට එහෙම එනකොට arrive in කියලා කියන්නේ arrives in Sri Lanka. Arrives in India කියනවා. රට තුලට කියන්නේ. එහෙනම් මේ කියලා තියෙන්නේ මේ United Nations ලගේ Human Rights Commissioner, High Commissioner කවුද මේ Volker Turk ලංකාවට පැමිණි. UN Security Council meets as push for ceasefire in the Middle East Ready? intensifies. Now next one. UN High Commissioner for Human Rights Volker Turk arrives in Sri Lanka. Right. Let's continue. දැන් යන්න බලන්න. දැන් මොකද කියන්නේ? 2 tons of heroin and ice nabbed over the past 5 months, says Minister of Public Security. ඒ මොකද කියන්නේ? 2 tons. ton දෙකක්. 2 tons of heroin. Heroin ton දෙකක් බුදුවම්. Heroin ton දෙකක්. 2 tons of heroin and ice. Heroin සහ ice ton දෙකක්. Nabbed. Nab කියලා කියන්නේ NAB nab. Nab කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියන එකයි. Arrest nab. Nab. වටලලා අත්අඩංගුවට ගන්නවා nab කරනවා කියන්නේ. එහෙනම් මොනවද 2 tons of heroin and ice nabbed අත්අඩංගුවට ගත්තලු over the past 5 months. Over the past 5 months. Over කියන්නේ පුරාවට. Over කියන්නේ පුරාවට. කොයි එක පුරාවටද? Over the past. Past කියන්නේ පහුගිය 5 months. පසුගිය මාස 5 පුරාවට heroin සහ ice ton දෙකක්
අඩංගුවට ගත්තා. 2 tons of heroin and ice nabbed over the fire past 5 months. වාක්‍ය දිගයි. Says Minister of Public Security. Says කියන කියනවනේ. කවුද කියන්නේ? Says Minister ඇමති. මොන ඇමතිද? Minister of Public Security. Public කියන මහජන, security ආරක්ෂාව. එහෙනම් මහජන ආරක්ෂක අමාත්‍යවරයා තමයි කියලා තියෙන්නේ. පහුගිය මාස 5 තුල හෙරොයින් සහ අයිස් ටොන් 2ක් අත්අඩංගුවට ගැනී කියලා. අන්න බලන්න. Sri Lanka. 2 tons of heroin and ice nabbed over the past 5 months, says Minister of Public Security. Now, before moving into the other part of the news, I would like to play the previous part for you. අනිත් කොටසට යන්න කලින් කොටස play කරනවා. ස්ක්‍රීන් එක බලන්න එපා. බලන්න එපා ස්ක්‍රීන් එක. බලමු එයා කියනවා තේරෙනවද කියලා. Right, start. It's the 23rd of June 2025. This is a brand new edition of News First's Primetime News. First up is a look at your headlines for tonight. Got it? අලගත්තද? ආයෙත් අහන්න බලන්න. Possible closure of the Strait of Hormuz risks disrupting 20% of the world's oil supply. තේරුණානේ? යන්න ඉස්සරහට. No obstruction to Sri Lanka's oil supply, assures CPC. මේ වගේ lessons වල ඉගෙන ගන්න try කරන්න ඕනේ. ඉගෙන ගන්න try කරන්න එපා. මේ කියන දේවල් තේරුම් ගන්න try කරන්න. ඔය මොලේ ඇතුලේ වෙන අමුතු ක්‍රියාකාරකමක් අපිට නොතේරෙන අපිට අදාළත් නේක. ඒ ඉබේ ඇතුලේ කරගනි. ඉංග්‍රීසි කියන එකේ fix කරගන්න යා තේරුම් ගනි. අපිට තියෙන්නේ ඒ තියෙන අදහස තේරුම් ගන්න try. ඔය ඉගෙන ගන්න කිය ගමන් මේ කියන දේවල් වචන වල තේරුම් මෙහෙම grammar එහෙම කල්පනා කරලා ගලපලා ගන්න ගිය ගමන්ම මේ පාඩම වැඩක් නැති වෙනවා. එහෙම කරන්න මෙපා. ඒ කියන උන් කියන එක කියනවා තේරුම් ගන්න බලන්න. තේරෙනවා. මේකයි මේ කිව්වේ. හරිද? සිංහල වචන වල තේරුම් අරක මේක මොකක්ද හිතන්නේ. ඊට පස්සේ තේරෙයිද බලන්න. UN Security Council meets as push for ceasefire in the Middle East intensifies. චුට්ටක් තේරුණා සමහරට එක පාට තේරුම් ගන්න බැරුණා. ඒකට UN High Commissioner for Human Rights Volker Turk arrives in Sri Lanka. Right. 2 tons of heroin and ice nabbed over the past 5 months, says Minister of Public Security. වැඩ යනවා නේද? ඉස්සරහට නේ. Minister of Public Security Nishanka Senadipati provides a statement to the Bribery Commission over probe into transactions of Kehelia Ramukwella. නිස්සංක සේනාධිපති දන්නවා නේද? නිස්සංක සේනාධිපති provides. මොකද provide කියන්නේ? provide කියන්නේ සපයන. ඔය නිස්සංක සේනාධිපති කියන කෙනා මොකද කරන්නේ? සපයනවා. දැන් ප්‍රවෘත්ති සාමාන්‍යයෙන් කියන්නේ මේ වර්තමාන කාලේ. හරිද? තමයි ප්‍රවෘත්ති මොකද? වර්තමාන කාලේ. මේ එතකොට නිස්සංක සේනාධිපති සපයනවා මොනවද? a statement ප්‍රකාශනයක්. මේ මිනිහා ප්‍රකාශනයක් ලබා දෙනවලු. කාටද? to the bribery commission. to the bribery commission. bribery කියන්නේ අල්ලස්. නැත්නම් දූෂණ. අල්ලස්. commission එක. මොන commission එකද? statement එක දීලා තියෙන්නේ. අල්ලස් commission එකට. over probe into transaction of Kehelia Ramukwella. Kehelia Ramukwella case හැමතරම දැන් යනවා දැන් මම දන්නේ තාමත් නිදහස් නේද? එතකොට මේක නිස්සංක සේනාධිපති provides a statement තේරෙනවද? to the bribery commission. මෙයා bribery commission එකට statement එකක් දෙනවලු. over කියන්නේ මත නැත්නම් ගැන කියන එකයි. මොකද probe. what's probe? probe කියන්නේ අපි කියන්නේ විමර්ශනය කියලා. මොකද probe කියන්නේ? සොයා බැලීම, ගැඹුරින් සොයා බැලීම නැත්නම් විමර්ශනය කියන වචනේ ගැලපෙන්නේ.
මේ මොකද්ද විමර්ශනයක් ගැන තමයි මේ ස්ටේට්මන්ට් එකක් දීලා තියෙන්නේ. probe into transactions of Kelly Rabukwel. Transactions කියන්නේ ගනුදෙනු. Transactions කියන්නේ ගනුදෙනු. ඔය මේ මුදල් නරීමෙන් ගනුදෙනු. කෙහෙලි රමුක්වැල්ලගේ ඒ ගනුදෙනු පිළිබඳව තියෙන විමර්ශනයට අදාළ කෙහෙලි රමුක්වැල්ලගේ ගනුදෙනු වලට සම්බන්ධව තියෙන ඒ මේ ප්‍රෝබ් කරන විමර්ශනයට අදාළ මේ ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා කාටද? බ්‍රයිබරි කමිෂන් එකට කවුද දීලා තියෙන්නේ? නිශ්ශංක සේනාධිපති. දැන් ඔයා ගත්තේ ඔය අදහසයි. ඕව කියන වචනේ තේරුමවත් බ්‍රයිබරි කියන වචනේ තේරුමවත් ඒවා ඉබේ හම් වෙනවනේ කොහොමද? ස්ටේට්මන්ට් කියන්නේ මේකයි කියලා සිංහලෙන් ගලපලා නෙමෙයි. හැබැයි මේක දෙවෙනි තුන්වෙනි පාර හත් අට පාර අහනකොට ඔයාට ඔය කියන දේ තේරෙන්න ඕනේ. මේ කරන්න මේක තේරෙන්න ගන්න මුලින් Nishanka Senadipati provides a statement to the Bribery Commission over probe into transactions of Kehelia Rabukwella T. Nishanka Senadipati provides a statement to the Bribery Commission over probe into transactions of Kehelia Rabukwella. Minister of Public Security Nishanka Senadipati provides a statement to the Bribery Commission over probe into transactions of Kehelia Rabukwella. CID questions former Ministry Secretary Renuka Ekanayaka over dairy cow deal. CID questions. CID के प्रश्न करनोडु काගෙන් දන්නේ? Former Ministry Secretary. Former Ministry Secretary. Former කියන්නේ කලින් හිටපු. Former Principal හිටපු විදුහල්පති. Former President හිටපු ජනාධිපති. එහෙනම් මෙයා කාගෙන්ද ප්‍රශ්න කරන්නේ CID එක? CID questions former Ministry Secretary. Ministry කියන අමාත්‍යාංශ secretary කියන ලේකම්. හිටපු අමාත්‍යාංශ ලේකම් former Ministry Secretary රේනුකා ඒකනායකගෙන් තමයි ප්‍රශ්න කරන්නේ CID එක. over dairy cow deal. over කියන්නේ ගැන මොකක් ගැනද? dairy කියන්නේ සතුන් ඇති කරන්නේ. කිරි පිනිස නේද? ඇති කරන්නේ. අන්න ඒ ඇති කරන cow deal. cow එක එළදෙන්නනේ. dairy cow deal කියන ගනුදෙනුව. ඒ ගනුදෙනුව පිළිබඳව කිරි ගවයන නේද? කිරි ගවයින්ගේ ගනුදෙනුවක් වෙලා තියෙනවා. එයා පොඩි කේස් ගිහිල්ලා ඉතින්. මමට හරි ගහගන්න ඉස්සල් ටික. දන්නේ. ඒක ගැන CID එක දැන් හිටපු අමාත්‍යාංශ ලේකම් රේණුකා ඒකනායකගෙන් මොකද කරන්නේ? ක්වෙස්චන් කරන ප්‍රශ්න කරනවා. ඉංග්‍රීසි වලින් මේක ලස්සනද? CID questions former Ministry Secretary Renuka Ekanayaka over dairy cow deal. CID questions former Ministry Secretary Renuka Ekanayaka over dairy cow deal. CID questions former Ministry Secretary Renuka Ekanayaka over dairy cow deal. Kehelia Rabukwella. CID questions former Ministry Secretary Renuka Ekanayaka over dairy cow deal. Continue. Now, headlines are over now. Headlines ivarai. Now we are going to watch the news in detail. Then api ප්‍රවෘත්ති විස්තරාත්මකව බලන්න යන්නේ. Iran Israel war ඔන්න යුද්ධ ගැන කියන්න යන්නේ. On to your top story this evening, if Iran attempts to close the Strait of Hormuz, there is a risk of 20% of the world's oil supply, which passes through the strait, being disrupted. News in detail, wala? On to your top story this evening. On to
your top story this evening. On to your top story this evening. On to කියන්නේ යමක් මතට කියන එකයි. දැන් on to the table කිව්වොත් මේසේ මතට මේසේ උඩට කියන එක. හරි. on to the roof කියනවාද වහලේ උඩට කියන එක. මෙයා කියන්නේ on to your top story. ඔයාලගේ top story කියන්නේ ප්‍රධානම කතාව. නිවුස් එකේ ප්‍රධානම අංගය. this evening අද හවස. අද හවස අද රාත්‍රියේ ඔබගේ top story එකට යනවා නම් ඔබගේ on to your top story this evening. මොකද top story එක? If Iran attempts to close the Strait of Hormuz. if කියලා පටන් ගන්නේ කෙරුවොත් කියලා කියන්නේ. කෙරුවොත් මොනවා කෙරුවොත්? If Iran attempt කියලා කියන්නේ මේ උත්සාහ කරනවට. මෙතන attempt කියන්නේ අකුරක් අඩුයි එක හදාගන්න sorry. ATTEMPT. T අකුර පස්සේ T තියෙන්නත් ඕනේ. ATTEMPT තියෙනවා. T අකුර වැදිලා නැහැ. attempt කියන්නේ මොකද්ද? attempt උත්සාහ කරනවා, try කරනවා කියන එකයි. එහෙනම් මෙයා කියන්නේ if Iran attempts to close ඉරානය වසා දමන්න උත්සාහ කරොත් මොකක් වහන්නද? The Strait of Hormuz. Hormuz සමුද්‍ර සංධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරොත් මොනවා වෙයිද බලමු. On your top story this evening, if Iran attempts to close the Strait of Hormuz, එහෙම attempt කර උත්සාහ කරොත් there is a risk of 20% of the world's oil supply, which passes through the strait, being disrupted. එහෙම උත්සාහ කරොත් there is a risk. There is a risk කියන්නේ අවදානමක් තියෙනවා කියන එකයි. risk කියන්නේ අවදානමට. risk කියන්නේ මොකද්ද? අවදානමට. there is a risk කියන්නේ අවදානමක් තියෙනවා. මොකක්ද අවදානමද? there is a risk of 20% of the world's oil supply. ලෝකයේ oil supply එකෙන් 20%කට අවදානමක් තියෙනවා. ඊටු ටික නම් ඔය වෙන පාරවල් ටික ඕකෙම ඔක්කොම ඉන්නේ නේ. හැබැයි 120%ක්ම එන්නේ ඔය හෝමස් සමුද්‍ර සංධිය හරහා කියලායි කියන්නේ. ඒ කියන්නේ ඉරානයෙන් අරක වහලා දාන්න උත්සාහ කරොත් එහෙම ලෝකයේ තෙල් සැපයීමෙන් 120%කට අවදානමක් තියෙනවා. There is a risk of 20% of the world's oil supply. ඒ වාක්‍යෙදි කරනවා which passes. මේ oil supply එක pass කියන්නේ පහු කරලා යනවනේ. through කියන්නේ තුලින්. මොකක්ද තුලින්ද මේ oil supply එක නැවුට කියන්නේ? through කියන්නේ තුලින් ඈ. through කියන්නේ මොකද්ද? තුලින් නැත්නම් හරහා කියන එකයි. through the strait. අපි දන්නවා strait කියලා කියන්නේ මොකේද? සමුද්‍ර සංධියට. strait කියලා කියන්නේ සමුද්‍ර සංධිය කියන එක. එහෙනම් මේ සමුද්‍ර සංධිය හරහා යන ලෝකයේ 120ක් වන තෙල් සැපයුමට රිස්ක් නැත්තම් මොකක්ද තියෙන්නේ? අවදානමක් තියෙනවා. ආයත් වාක්‍ය බලමු. There is a risk of 20% of the world's oil supply which passes through the strait being disrupted. Being disrupted. being කියන්නේ වෙනවා. ඒ සමුද්‍ර සංධිය හරහා යන තෙල් වලට මොකද වෙන්නේ? being වෙනවලු disrupted. disrupt කියලා කියන්නේ බාධා වෙනවා. මොකද disrupt කියන්නේ බාධා වෙනවා. මේක වහලා දාන්නෙම තීරණය කරොත් එහෙම ඔය සමුද්‍ර සංධිය හරහා යන 120ක් වන ලෝකයේ තෙල් සැපයීමට මොකද බාධාවක් ඇති වෙනවා. යන්න බෑ. තෙල් ගණන් අපේ උන් දැන්ම පෝලිං වල කියලා කියනවා දැක්කේ නෑ. බලන්න. On your top story this evening, if Iran attempts to close the Strait of Hormuz, there is a risk of 20% of the world's oil supply, which passes through the strait, being disrupted. Now, this comes after the Iranian parliament gave the green light to close the strait following an American attack on their nuclear facilities.
අපි නම් කරන්න දෙයක් නෑ මේවා ඉතින් බොහොම සුන්දර පාඩම්ම නෙමෙයි නේද ඈ these are not very beautiful and comfortable lessons මට ඉතින් පුංචි පුංචි වාක්‍ය ගැන කියන්න පුළුවන් මෙහෙම කියලා ජොලියේ තියන්න හැබැයි රියල් ඉංග්‍රීසි වලට යනකොට මේ ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. ඒකින්ද නිදිමත ඇති, වෙහෙස ඇති ඒ අතරේ මේ නේද? කොහොම හරි අල්ලගෙන යන්නේ. කියන්නේ මේක මේ වීඩියෝ එක මම ඔයාලට දෙන්නම්. තව ටිකකින් හම්බ වෙනවා. සබ්ටයිටල්ස් ඇති එකක් දෙනවා, සබ්ටයිටල්ස් නැති එකක් දෙනවා. සබ්ටයිටල්ස් ඇති දැන් මගේ ලෙසන් එක මුලින් තේරුම් ගන්නවනේ. ඒකල සබ්ටයිටල්ස් ඇති එක බල කන්දේ හුරු කරගන්න. ගොඩක් සැරයක් බලන්න. සබ්ටයිටල්ස් නැති එකට පස්සේ තියෙනවනේ ගන්න එක. මම එවන්නම්. ඒක අරගෙන ආයි සබ්ටයිටල්ස් නැතුව අහලා සිංහල තේරෙන්නේ මොන මට්ටමටද? සිංහල වීඩියෝ එකක් නිවුස් බලට තේරෙන්නේ මොන ඒ මට්ටමට මේක පුරුදු වෙනවා. ඒක පුරුදු වෙලා මම ඔන්නේ වල තියෙනවා සිරස නිවුස් හරි මොන නිවුස් තියෙනවා. මේකත් ඒවල තියෙනවා. ඒව බලන්න පටන් ගන්න. එකපාරට තේරෙන්නේ නැති යන්නේ කොට සබෙත් ටික අපේ කන් දෙක තේරෙනවා. අඩි ඉච්චර අමාරු නෑ මේ වචන. ඒ වචන වල ඇක්සන්ට් එක තේරෙන්න පටන් ගන්නවා. ඒක පැත්තට අපි හැරෙනවා. මේ මනස හරවන එකක් කරන්නේ. හරි? ඒක මට මේ පුංචි වචනයක් දෙකක් කියලා දීදී. නියුක්ලියර් කියන්නේ මේකේ තේරුම මේකයි කියගේ එහෙම විහිළු කරගෙන ඉන්න බෑ මට. ඔයාලට යවන්න එපා කොහොමද දැන් කතා කරන්නේ. හරි මොකද්ද මේ කියන්නේ? කියනවා now. now කියන්නේ then now. This comes මේක ඇතිවන්නේ. this කියන්නේ මේක come කියන්නේ එනවටනේ. මෙතනදී තේරෙම this comes කියන්නේ මේක ඇතිවන්නේ. අර ගැටලුව මොකද්ද මේ සමුද්‍ර සංධිය වශයෙන් මේ ගැටලුව? කලින් කිව්වේ this comes after the Iranian parliament gave the green light. After the Iranian parliament gave the green light. After කියන්නේ පසුව මොකෙන් පසුවද මේක ඇති වෙන්නේ? After the Iranian parliament ඉරානයේ පාර්ලිමේන්තුව gave දුන්නා කියන්නේ දුන්නා the green light. මෙතන green light කියන අනතුරු ගැනීම සංඥාවක් වගේ. ඔන්න green light දුන්නා කොළේලියක් පත්තු කරා ඊට පස්සේ ඔන්න මොකක් වෙයිද දන්නේ නැහැ. green light එකක් දුන්නා ඉරානියන් පාර්ලිමේන්තුව එකෙන්. ඒකෙන් පස්සේ තමයි මේක ඇති වෙලා තියෙන්නේ. මෙයා මේ කියන්නේ now this comes after the Iranian parliament gave the green light. මොකේද green light දුන්නේ? To close the strait. To close the strait. සමුද්‍ර සංධිය වහනවා කියලා. green light එකට අනුතරකින් දුන්නේ. කොළෙලියක් පත්තු කරේ. Following American attack. Following American attack. Following කියන්නේ යමකට පසුව කියන එක. මොකද්ද following කියන්නේ? යමකට පසුව. මොකේද පසුවද මේ green light දුන්නේ? American attack. ඇමරිකාවෙන් ගෙවුවට පස්සේ. ඔය කිව්වට ඇමරිකාවෙන් ගහන කලුත් හොඳ වැඩ දෙක කරේ නේ. ඇමරිකාවෙන් ගහන කලුත් ගුටි කන කලුත් කිරුවෙම යුද්ධම තමයි. කවුරු කරත් යුද්ධ හොඳ නෑ නේද? දැන් ඉතින් නිදහසට කියන ඇමරිකාවෙන් ගාපු වෙන්නේ. Following American attack on their nuclear facilities. on කියන්නේ මතට ඇමරිකාවත් නිකන් හොඳ වැඩක් නෙමෙයි කරේ. උණුත් ගැව්වා. on කියන්නේ මතට. දෙයා කියන්නේ එයාලගේ කියලා කියන්නේ මෙතනදී නම් ඔය ඉරාන් කාර්යෝන්ගේ nuclear facilities. න්‍යෂ්ටික පහසුකම්. න්‍යෂ්ටික බලාගාර වයන් තුනකට ගැවුවනේ. B2 යාන ඇවිල්ලා. නේද US B2 කියලා අර මඩුවා වගේ ඇවිල්ලා පඩි බෝම්බ ගහලා දුන්නටම ගැහුවා. ඒකෙන් පස්සේ තමයි ඉරානෙන් පාර්ලිමේන්තු එකෙන් ග්‍රීන් ලයිට් එකක් දුන්නේ. අරවා සමුද්‍ර සංධිය වහනවා. හරි. අහලා බලන්න. Strait being disrupted. Close the Strait of Hormuz, there is a risk of 20% of the world's oil supply. Okay, listen. On your top story this evening, if Iran attempts to close the Strait of Hormuz, there is a risk of 20% of the world's oil supply, which passes through the strait, being disrupted. Now, this comes after the Iranian parliament gave the green light to close the strait following an American attack on their nuclear facilities. Meanwhile, US Secretary of State Marco Rubio has urged China to step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. meanwhile කියන්නේ
මේ අතරේ කියන එකයි. මොකද්ද මේ meanwhile කියන්නේ? මේ අතරේ මේ ඔක්කොම සිදු වෙන අතරේ මේ අතරේ US Secretary of State කියන්නේ රාජ්‍ය. ඒතර secretary කියන්නේ ලේකම්. ඒතර US Secretary of State කියන්නේ එක්සත් රාජ්‍ය United States එකේ රාජ්‍ය ලේකම් කවුද ඒකේ නම? මාකෝ රූබියෝ. රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ urged China. urge කියන්නේ යමකට බල කර සිටිනවා කියන එකයි. දැඩිව කියා සිටිනවා නැත්නම් බල කර සිටිනවා කියනවා urge කියලා. මේ මාකෝ රූබියෝ බල කරාලු චීනට මොනවා කරන්න කියලා අර එක්සත් රාජ්‍ය ඇමරිකාවෙන් United States වල මේ රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ චීනට බල කර සිටියා මොකටද? to step in කියලා කියන්නේ යමකට ඇතුල් වෙනවා කියන එකයි. ගෙදරකට ගොඩනැගිල්ලකට නැත්තම් මේ වගේ ප්‍රශ්නයකට මැදිහත් වෙනකොට step in කියනවා. චීනට කියලා මේ මැදිහත් වෙන්න කියලා step in and discuss. මොකද discuss කරන්නේ? සාකච්ඡා කරනවා. ඇතුළට ඇවිල්ලා සාකච්ඡා කරන්න කිව්වලු. චීනට කියලා දෙන්නේ. with Iran කාගෙත් එක්කද? ඉරානෙත් එක්ක. දැන් සමුද්‍ර සංධිය වහන්න තීරණය කරානේ. ඊට පස්සේ දැන් වැවුත් ලෝකෙටම එන කේස් එකක්. ඒ පාර දැන් ඇමරිකාවත් දන්නවා තමන් කරේ වැරද්දක් කියලා. වැරද්දක් හරියට තිබ්බා. උලන්නේ උනේ. හරි වෙන්නත් පුළුවන් මන් දන්නේ. හොඳයි. ඊට පස්සේ මේ ඇමරිකාවම කොහොම හරි කියනවා චීනට මොකද කියන්නේ? අනේ පොඩ්ඩක් මැදිහත් වෙලා ඉරානෙට සාකච්ඡා කරන්න මොකක්ද? hoping to prevent any attempt to close the Strait of Hormuz. hoping බලාපොරොත්තු වෙමින්. hope කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. hoping බලාපොරොත්තු වෙමින් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාව? to prevent වළක්ව ගන්නට. මොකක් වළක්වන්නද? ඇමරිකාවට ඕනේ චීනෙ මැදිහත් වෙලා සාකච්ඡා කරලා ඉරානෙත් එක්ක මොකක්ද වළක්ව ගන්න. hoping to prevent any attempt any කියන කිසියම්ම attempt කියන්නේ උත්සාහය. මොනවා කරන උත්සාහයක්ද වළක්වන්න යන්නේ? any attempt to close the Strait of Hormuz. ඔය හෝමස් සමුද්‍ර සංධිය වහන්න ගන්නා උත්සාහයන් තියෙනවා නම් එව්ව වළක්වන්නට කියලායි චීනට කියන්නේ ගිහිල්ලා කාගෙත් කතා කරන්න කියලාද? ඉරානෙත් එක්ක කතා කරන්න කියලා. කවුද කියන්නේ? US Secretary of State මාකෝ රූබියෝ තමයි චීනට බල කරලා තියෙන්නේ. තේරුණාද? දැන්ව තේරුම් ගත්තා. දැන් මම මගේ ස්පීඩ් එකේ ස්ලෝලි කියන්නම් තේරුම් ගන්න බලන්න. Meanwhile, US Secretary of State Marco Rubio urged China to step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. Give the green light to close the strait following an American attack on their nuclear facilities. Meanwhile, US Secretary of State Marco Rubio has urged China to step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. An American attack on their nuclear facilities. Meanwhile, US Secretary of State Marco Rubio has urged China to step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. Give the green light to close the strait following an American attack on their nuclear facilities. Meanwhile, US Secretary of State Marco Rubio has urged China to step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. Step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. Closing the strait could severely impact the supply of oil to China. චීනට ඒකට මැදිහත් වෙන්න හේතුවකුත් තියෙනවා. There is a reason for China to come into this matter. What's that? මෙයාම කියන්නේ closing the strait. Closing the strait. ඒ කියන්නේ සමුද්‍ර සංධිය වසා දැමීම. Closing the strait.
could කියන්නේ පුළුවන් වුණා කියන එකනේ. can කියන්නේ පුළුවන්, can ගේ අතීත කාලයයි could කියන්නේ පුළුවන් වුණා කියන එක. හැබැයි මේ could කියන වචනේ අනාගත කාලෙට පාවිච්චි කරන්න පුළුවන්. අනාගත කාලෙට කොහොමදද? සිදුවිය හැකි කියනකොට සිදුවීමේ ඉඩකඩක් තියෙනවා කියනකොට could කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් මෙයා පාවිච්චි කරනවා. මේ කියන්නේ closing the strait could මේ සමුද්‍ර සංධිය වසා දැමීමෙන් සිදුවිය හැකිලු severely impact. severely කියන්නේ දැඩි ලෙස, impact කියන්නේ බලපෑමකට ලක් වෙනවා. එහෙනම් මේ සමුද්‍ර සංධිය වසා දැමීමෙන් දැඩිව බලපාන්නට පුළුවන්. The supply of oil to China. චීනට තෙල් සැපයීමට. චීනයට ලැබෙන තෙල් සැපයීමට දැඩි ලෙස බලපෑමක් ඇති කරන්න පුළුවන්. මේ සමුද්‍ර සංධිය වසා දැමීම. ඇමරිකාව ඉතින් ඒ මාරයිනේ මිනිස්සු වගේම තමයි රටවලුත් එහෙමයි. ගිහිල්ලා කියලා මේ මචං උඹලගේ මේ ඔයිල් එකට තමයි තට්ටු වෙන්නේ. කතා කරන් පොඩ්ඩක් ගිහිල්ලා වහන්න එපා කියන්නේ. කියලා ඇමරිකාවේ පුරම් අර කාටද චීන කාර්යයට කියලා ඒකයි මේ කියන්නේ. Step in and discuss with Iran, hoping to close the strait following an American attack on their nuclear facilities. Meanwhile, US Secretary of State Marco Rubio has urged China to step in and discuss with Iran, hoping to prevent any attempt to close the Strait of Hormuz. Closing the strait could severely impact the supply of oil to China. Israeli and US hostilities against Iran are groundless and unjustifiable. Russian president has told Iranian Foreign Minister Abbas Araghchi in an expression of support. Israeli and US hostilities. දැන් මේ මනුස්සයලා නිවුස් කියලා කියනවා. ඔයාලා නිවුස් ඉංග්‍රීසි බලනවා නම් බලන්න නවත්තන්න එපා. දිගටම බලන්න. ඉංග්‍රීසි අල්ලගත්තා ගමන් ඉංග්‍රීසි වල ඉන්න ඕනේ. නැත්නම් ඉංග්‍රීසි අපෙන් යනවා. ඕන් ලැන්ග්වේජ් එකක් කියමුනේ. හරිද? දැන් මේ මනුස්සයා කියනවා Israeli and US hostilities. ඉස්රායලෙන් සහ United States වලින් කරන hostilities. hostilities කියන්නේ එදිරිවාදිකම්. against Iran කාට එරෙහිවද? against කියන්නේ එරෙහිව, ඉරානට එරෙහිව. දැන් මේ මං කියන කතාවක් නෙමෙයි. කවුද කියන්නේ? Israeli and US hostilities against Iran are groundless. groundless කියන්නේ පදනමක් නැහැ. පදනම් විරහිතයි කියන එක. ඔය United States එකෙන් වලින් සහ ඉස්රායලෙන් ඉරානයට එරෙහිව කරන එදිරිවාදිකම් groundless. ඒ කියන්නේ පදනමක් නැහැ කියලා කියනවා. And unjustifiable. just කියන්නේ සාධාරණයට. unjustifiable කියන්නේ අසාධාරණයි කියන එකයි. සාධාරණය කළ නොහැකි කියන එකයි. ඇත්තටම unjustifiable කියන එක තේරුම් ගන්නද? සාධාරණය කළ නොහැකි කියන එකයි. ඉස්රායලෙන් සහ US වලින් මේ ඉරානයට එරෙහිව කරන hostilities පදනමක් විරහිතයි සහ පදනමක් රහිතයි සහ සාධාරණය කළ නොහැකි කියනවා. Russian president රුසියාවේ ජනාධිපති president කියද්දී අකුරු අන්තිම අකුර D නෙමෙයි T තියෙන්න ඕනේ. president ඒක අවුලක් නැහැ. Russian president has told Iranian foreign minister. Russian president has told කියලා තියෙනවා. කාටද කියලා තියෙන්නේ? Iranian foreign minister. ඉරානයේ විදේශ ඇමතිට තමයි කියලා තියෙන්නේ. අරුන් උඹලට ගහන එක පදනම් විරහිතයි. සාධාරණය කරන්න නොහැකි කියලා. කවුද Iranian foreign minister? Abbas Araghchi. ආරච්චිලා හෙත් ඉන්නවා. Abbas Araghchi. In and තම වාක්‍ය දිගයි පොඩ්ඩක් බලමු.
hostilities against Iran are groundless and unjustifiable. Russian president has told Iranian Foreign Minister Abbas Araghchi in an expression of support. කොයි වෙලාවද කියලා තියෙන්නේ ආරච්චිට Abbas Araghchi in an expression of support. In an expression of support. Express කියනවා ප්‍රකාශ කරනවට. Expression කියනවා ප්‍රකාශනයක් කියන එක. Expression of support. සහාය දීමේ ප්‍රකාශනයක් කරමින් තමයි මේ පුටින් මහත්තයෝක ඉරානයේ අර කාටද ෆොරින් මිනිස්ටර්ට කියලා තියෙන්නේ. හම්බෙච්චම කියන්නේ. උඹලට ගහන එක හරි අසාධාරණයි නේද? පදනම් විරහිතයි. සාධාරණේ කරන්න බෑ. කියලා ඉච්චලා. යෝක ඉතින් රට පුරා අපේ නිවුස් වලට කියනවා. එහෙමනේ. වාක්‍ය දිගයි. Really impact the supply of oil to China. Israeli and US hostilities against Iran are groundless and unjustifiable. Russian president has told Iranian Foreign Minister Abbas Araghchi in an expression of support. තව ටිකක් කියනවා. Araghchi, who landed in Moscow on Monday, said earlier that the visit was needed for closer, more precise and more serious consultations with Russia. කියනවා Araghchi, who landed in Moscow. Moscow වලට ගොඩ බහැපු නැත්නම් Moscow වලට land කරපු Araghchi. Araghchi the foreign minister. කොහෙට ගොඩ ගහපුද? Moscow වලට. Araghchi, who landed in Moscow on Monday. කවද ගියදී? සවුදා. said Q1. දැන් Araghchi ගියා රුසියාවේ ජනාධිපතිතුමා ගානට. Yella කිව්වලු මොකද්ද? Earlier that the visit was needed more closer, more precise and more serious consultations with Russia. එයා කියනවා ආරච්චි කියනවා earlier කියන්නේ මීට කලින් කියන එකයි. කලින්ම. Earlier that the visit was needed. visit එක නැත්තම් පැමිණීම needed කියන අවශ්‍ය වෙලා තිබුණා. මීට කලින් තමයි එන්න තිබුණේ. දැන් ඉතින් අරුමුන් ගහලා කුඩු උනාට පස්සේ දැන් ඇවිල්ලා තියෙනවා. Earlier that the visit was needed. කලින් තමයි මේ visit එක අවශ්‍ය කරලා තිබුණේ. More closer. more කියන්නේ මීට වඩා කියන එකයි. මොකද more කියන්නේ? මීට වඩා. Closer කියන්නේ සමීප. මීට වඩා සමීප. More closer. මීට වඩා සමීප. More closer. More precise. More precise. Precise කියන්නේ සංක්ෂිප්ත. මීට වඩා සංක්ෂිප්තව කරගන්න ගන්න තිබුණා හැම කලින් ආවම. And more serious. මීට වඩා serious විදිහේ consultations උපදෙස් ගන්න තිබුණා with Russia රෂ්‍යාවත් සමග. අර ආරච්චි ගිහිල්ලා ඒ රටට මොස්කව් වලට ගිහිල්ලා සමුදා ගිහිලි තියෙන්නේ. කියලා ඉතින් රුසියාවත් එක්ක මීට කලින් තමයි මීට වඩා serious මීට වඩා precise සංක්ෂිප්ත මීට වඩා සමීප consultation එකක් ගන්න තිබුණා රුසියාවත් එක්ක. එහෙම එකක් ඕනේ වෙලා තිබුණා මීට කලින්. කොහොමද කිව්වේ? Earlier that the visit was needed more closer, more precise and more serious consultations with Russia. Support. Araghchi, who landed in Moscow on Monday, said earlier that the visit was needed for closer, more precise and more serious consultations with Russia. In the wake of the US strikes on the Iranian nuclear facilities during the past weekend. කොයි වෙලාවෙද එන්න තිබුණා කියන්නේ? In the wake. wake කියනවා රැල්ලට. නේද? wake කියනවා මොකද? රළ, මුහුදු රළ. ඔය නැවක් හරි බෝට්ටුවක් හරි මුහුදේ හරි වැවේ හරි ගියපුවාම පිටිපස්සෙන් වතුර දෙබෑවින් ඒත් wake එකක් නෙන්නේ. නේද? ආරම්භ කරාටත් wake කියලා කියනවා. ආරම්භයටත්. එහෙනම් in the wake of the US strikes on the Iranian nuclear facilities. Iran
nuclear facilities වල අර US strikes එක පහර දීම. මොනවද strikes එක පහර දීම? මේ US ලා පහර දෙනකොටම ඒවා ආරම්භයේදීම during the past weekend. during කියන්නේ තුලදී කියන එකයි. during කියන්නේ තුලදී, past කියන්නේ පහුගිය weekend සතියන්තේ. පහුගිය සතියන්තයේ තුලදී ඔය ඉරානයේ නියුක්ලියර් ෆැසිලිටිස් වලට US පහර දීම් කරන මුල් අවදීම එන්ටයි තිබුණේ කියලා කියනවා. Needed for closer, more precise and more serious consultations with Russia in the wake of the US strikes on the Iranian nuclear facilities during the past weekend. Right. Other news item we discussed the news item today. දිගටම සැරෙන් සැරට වගේ කරමු. ඒ වගේම වචන ගොඩක් උඩරම වචන එකතු කරගන්න. ඒ වචන කවදාවත් පාඩම් කරන්න ඕනේ නැහැ. ඒ වචන පාඩම් කරන්න ඕනේ කියන්නේ නැවත බලනකොට ඒ වචන අපේම වෙලා හොඳට මතක හිටියොත්. ඕනේ වෙච්ච ගමන් ওই වචන කටින් පයින්නවා. අපි දන්නේ නැති. අහලා ගොඩක් තියෙනවනේ. හෙට දවසේ ඔයාලා ගෲප් එක ඇතුළේ පුළුවන් ක්ලබ් එකක් තියෙනවා ඔයාලගේ. වෝ එක නැත්නම් මේ දවස්වල ඔයාලා සාකච්ඡා කරන්න පුළුවන් නේද කියන්නේ. යුද්ධේ මොනවද වෙන්නේ කියලා අප්ඩේට්ස් ඔක්කොම හොයලා කියන්නේ. වොයිස් කරන්න. අර ගෲප් එකේ chat type කරලා දානට වඩා වොයිස් කරලා දාන්න. මම කියන්නේ ගෲප් එක ගැන. ඔය ස්පීකින් ක්ලබ් එක ගැන. WhatsApp ගෲප් එකේ ඉන්නව නේද? ඒකට වොයිස් කරලා දාන්න. ඒ දාන්නේ අනික් අයත් අහන්න. ලයික් එකක් හાર્ට් එකක් නැත්තම් යකා මූණක් හරි මොකක් හරි එකක් දාන්න. එයි දන්නවද? ඒක අහනකොට තමයි අනික් අයගේ වැරදි තේරෙන්නේ. එයාලා අපිට වැඩි වචනයක් හරි නොදන්න වචනයක් හරි කියනවා. ඒකට අපිට ආසය හිතෙනවා ඊට වැඩිය පුළුවන්ද කියලා try කරන්න. මීට වඩා මට පුළුවන් නේ කියලා හිතෙනවා. වොයිස් කරලම දාන්න. හරි. right එහෙනම් for today I will stop the class. පොඩ්ඩක් පන්ති පටන් ගන්න කියලා ගන්නේ. හරි. මම දැන් වීඩියෝස් දෙක වන්නම්. good night everyone.